Hi ළමයි කොහොමද ඉතින් ඔයාලට welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද තමා මම යාළුවත් එක්ක ගේන මගේ second vlog එක ගේන්නේ. අද අපි දෙන්න යනවා කොළඹෝ. අපි දෙන්න විතරක් නෙමෙයි එයාගේ මල්ලි කෙනෙක්ගේ වැඩකට තමයි අපි යන්නේ. එයාව දාලා ඊට පස්සේ අපි දෙන්න යනවා ඉතින් පොඩි රවුමක් දාන්න. අපි දැන් මේ ස්ටෑන්ඩ් එකට යන ගමන් තමයි ඉන්නේ. මොකද අපි යන්න හිටියේ ට්‍රේන් එකේ. හැබැයි ඒ ට්‍රේන් එක එදා තිබුණේ නැහැ. ඒ හන්දා අපි හයිවේ බස් එකේ ගියේ. මොකද නැත්තම් අපිට යන්න වෙන්නේ නැහැ 8 වෙද්දී. කොහොම හරි පැයෙන් වගේ කොටුවට ආවා. අපි බහිද්දී ටිකක් වැස්ස පොද වගේ. අපි ඊට පස්සේ එතන බහින ස්ටෑන්ඩ් එකේ ඉඳලා අපිට අර කඩවල් අස්සෙන් වගේ යන්න පුළුවන්නේ. එහෙම ගිහිල්ලා ඊට පස්සේ අපි ගියා ස්ටේෂන් එක ළඟට. එතනට ගිහිල්ලා සිය බස් එකක් අරගෙන ගියා බම්බලපිටියට. ඔයාලට මං එතකන් කියන්නම්කෝ මං ඇයි මේ YouTube පටන් ගත්තේ කියලා. මං ඉස්සර ඉඳන් හරි ආසාවෙන් හිටියා පටන් ගන්න. හැබැයි ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද ලැජ්ජ හන්දා ඉතින් අදිමදි කර හිටියා. කැමරා එකෙන් රෙකෝඩ් කරන්න එහෙම. හැබැයි මං ගෙදරත් තනියමම ඉන්නේ. මට කතා කරන්න කවුරුත් නැහැ. ෆෝන් එක එහෙම ලොකුටම යූස් කරන කෙනෙකුත් නෙමෙයි. ඒ හන්දා ඉතින් මට යාළුවෝ ඉන්නවා. හැබැයි ඉතින් අපි එහෙම නිතර දැන් ඔයාලට ඉන්න යාළුවෝනත් නිතර කතා කරන්නේ නැහැනේ. මට එහෙම ලොකු යාළුවෝ ගොඩක් කියලාත් නැහැ. ඉතින් ඉන්නේ යාළුවෝ දෙන්නෙක් තුන් දෙනෙක් උපරිම එච්චරයි. ඒ හන්දා ඉතින් මටත් ඉතින් ගෙදර නිකන් ඉන්න එකේ මොන හරි කරන්නත් හිතුණා. ඒ හන්දා ඉතින් මම YouTube පටන් ගත්තා. දැනට ඉතින් එච්චරයි. අපි දැන් මේ ආවයි මල්ලිගේ එයා යන්න ගිය බැරිස්ටර් ස්කූල් එකකට. යාව දාන්න තමයි. මොකද එයාට තනියෙන් යන්න පාරවල් හොයාගන්න බැහැයි කියලා. එයාවත් එතනින් දාලා ඊට පස්සේ යාගේ අම්මත් හිටිය හන්දා අපි තුන් දෙනා ගියා පින්චුන් එකට අයිස්ක්‍රීම්ස් ගන්නම් කියලා ගියේ. හැබැයි තිබ්බේ නැහැ. ඉතින් අපි සන්ඩේස් තුනක් අරගෙන කාලා ඇන්ටි හැම්ම ගියා මල්ලි ඇරෙනකන් ඉන්නම් කියලා. ඊට පස්සේ අපි දෙන්න ගියා ඉතින් පොඩ්ඩක් රවුමක් දාන්න. මං හිතන්නේ මේ vlog එකේ නම් ඔයාලට කන ඒවා ගොඩක් බලන්න තියෙයි. මං කිව්වේ ඔයාලට අපි දැන් මේ යන්නෙත් කන්න තමා. ඒක අයිස්ක්‍රීම් එක සන්ඩේ එක කාලා අපි දැන් මේ ආවා ඇස්ටෝරියා බිල්ඩින් එකට. ඒකේ VAI රෙස්ටොරන්ට් එකට. ඒකේ මං එක දවසක් ඕඩර් කරලා යාළුවගේ ඩම්ප්ලින්ග්ස් කෑවා. රසට තිබ්බ හන්දා යාළුවාට ඩම්ප්ලින්ග්ස් කන්න ආසයි කියලා අපි ගියා එකට. අපි ඒ වෙලේ අයිස්ක්‍රීම් කාලත් හිටිය හන්දා ගොඩක් කන්න බඩේ ඉඩ තිබ්බෙත් නැහැ. අපි ගත්තේ ඩම්ප්ලින්ග්ස් උයි එයාලගේ චිකන් ලෙග් එකකුයි තිබ්බා. චිකන් ලෙග්ද කොහෙද තිබ්බේ මතක විදිහට. ඩම්ප්ලින් එක නම් හරිම රහයි. චිකන් ලෙග් එක නම් ඉතින් නෝමල්. ඒක එහෙම ලොකු රහක් කියන්නේ නැහැ. ඩම්ප්ලින්ග්ස් එක නම් රහයි. එතන තිබ්බා. හැබැයි යාලගේ ඉන්ටීරියර් එක නම් අනේ මන්දා ඒකට නම් පොයින්ට් එකක් දෙන්න බෑ. කෑම නම් ෂේප් රසයි. කාලා ඉවර වෙලා එතන ඒ බිල්ඩින් එකේම තිබ්බ චයිනීස් සුපර් මාකට් එකක්. ඒකට ගියා. ඒකට නම් ගියාම පිස්සු හැදෙනවා ළමයි. එක එක ජාතියෝ තියෙනවා. කුකුලගේ නියපොතුත් එක්ක තියෙන කකුල් අන්න ඒවයි තියෙන්නේ. තව තිබ්බ එක රාමෙන් ජාති නම් ගොඩාක් තිබ්බා. සාමාන්‍ය ගණන් අඩුවටත් තිබ්බ. අපි දන්න තේව නම් ගත්තේ නැහැ. දන්න තේ එකක් ගත්තා. අර මේ චයිනීස් TikToks වල එහෙම තියෙන්නේ අර වීට් ස්ට්‍රිප් එකක් වගේ අර තෙල් තියනන්නේ ස්ට්‍රිප් එකක් වගේ එකක් තිබිලා ආස හිතිලා ගත්ත. හැබැයි ඒක මොන නෝක. හැබැයි කන්න බෑ සූදුරු රසයි. මං සූදුරුහට ආස නැති හන්ද ඒක මට නම් සෙට් නැහැ. ඕකත් ඒ තියන් හිටින්න මං ගත්තේ කලින් පෙන්නපු එක.
එක මේකප් අයිටම්ස් උත් තිබ්බා. මගේ යාළුවා එතනින් ගත්ත කන්සීලර් එකක. ඔය ඔතන තියෙන පොඩි පොඩි පැකට්ස් ඒවත් රාමෙන් තමයි. ඒව රුපියල් 200ට තිබ්බේ. අපි ඒකිනුත් ඉතින් අරගෙන ආව. මොකද කන්නක් ගොඩක් වේදන් කරපු එකේ අපේ අතේ ලොකු ගාණක් තිබ්බෙත් නැහැ. අනේ අපි ගත්ත කළු පාටේ නූඩල් එකෙන් ගත්තේ අපි. ඒක රසට තිබ්බා. හැබැයි ඒකේ සැෂේ පැකට්ස් නැහැ. සැෂේ එක එකටම ඇඩ් කරලා තිබ්බේ. අපි එතනටත් ගිහිල්ලා ඊට පස්සේ පෙටාවලට ආව හොම්මම මට කැන්ඩල්ස් වලට ඕනේ ග්ලාසස් වගේක් බලන්න තිබ්බා. ඒකේ ග්ලාසස් ටිකත් අරගෙන තව කිලෝ 2ක විතර වැක්ස් උත් ගත්තා. කොහොම හරි අපි යෝග ඔක්කොම අරගෙන 2යි ගාණක් වෙද්දි ට්‍රේන් එකක් තිබ්බා. ඒකටත් ආවා. ඊට පස්සේ අපි කෙලින්ම ගියා බීච් එකට. අපිට කොහොම හරි එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් හම්බුණා. අපි එතනින් ඊට පස්සේ ඉක්මනට මීගමුවටත් ආවා. අපි එද්දී දා නයිට් බසාර් එක. මේක කොහොම හරි උස්සගෙන යන්න බෑ තනියෙන් එක්කෙනෙක්ට නම් අපි දෙන්න මාරු කර කර බෑග්ස් දෙක අරන් ගියේ. මේ තියෙන අපි ගත්ත මං කිව්වා අර වීට් ස්ට්‍රිප් එක. ඒක නම් මට සෙට් වුන්නේ නැහැ ළමයි. යාළුවෝ නම් කෑවා. ඒ වුණාට මට නම් ඒක රසට තිබ්බේ නැහැ. මට කියන්න බැරි වුණානේ. අපි දැන් මේ බීච් එක ළඟට ආවා. මගේ යාළුවාගේ අම්මයි තාත්තයි දෙදා ගෙදර හිටියේ. යාළුවා ඉතින් ගෙදර ඉන්න දවසට යනවා දෙන්නත් එක්ක වටේ ඇවිදින්න. එයාලත් එවෙල කිව්වා බීච් එක ළඟට එන්නම් අපිට බඩු බර හන්දා. යාළුවා ඒ ටික අරගෙන යන්නම් අපිට ඊට පස්සේ කොහොමද බීච් එකට යන්න කියලා. කොහොමරි දැන් යාළුවාගේ තාත්තලා ඇවිල්ලා ඊට පස්සේ අපිවත් බීච් එක ළඟින් දාගෙන යාළුවා ගියා. මේ බලන්නකො ළමයි එතන හවසට තියෙන ලස්සන. මම ඒකයි කියන්නේ අපි බීච් එකට යද්දී හවස් වෙලා යන්න හරි ආසයි කියලා. එදා යද්දී කොහොම හරි අපි ගානට 6ට කිට්ටු වෙන්න වගේ තමයි ගියේ බීච් එකට. අපි ගියේ බ්‍රවුන්ස් බීච්. අපි හිටපු රෙස්ටොරන්ට් එකටත් හරි ලස්සනට සන්සෙට් එකක් වුණා. අපි ඊට පස්සේ කොහොම හරි 6:00 විතර වෙනකන් ඉඳලා එතන. ඊට පස්සේ අපි කන්න ඕඩර් කරලා කාලා එහෙම රෑ වෙලා ගියේ. අයියෝ බලන්න ළමයි මම ඒ දාගෙන ගිය නේල් සෙට් එක. මම ඒක නේල් ග්ලූ එකක් දාලාත් සෙට් කරන් ගියේ. හැබැයි ඒක මගක් යද්දි නේල්ස් ගැලවුණා. හොඳ වෙලාවට මං ගා ග්ලූ එක තිබ්බේ. මං ඉතින් ගැලවෙන වෙලාවට සෙට් කරගත්තා. අපි ඉතින් උතන හවස් වෙනකල් හිටියා කිව්වනේ. අපි බීච් එක පැත්තටත් සන්සෙට් එකට කලින් ටිකක් ගියා. ඒ හරි ලස්සනයි. ඒ කියන්නේ ගොඩක් අපි ගිය රෙස්ටොරන්ට් එකේ ගොඩක් කට්ටිය හිටියෙත් නෑ. අපි ඉතින් ඉදහසේ ඉඳලා ආවා. මේ තියෙන ඉතින් අපි ගියපු රෙස්ටොරන්ට් එක. ඒකේ නම නම් මතක නැහැ. මම මේක වීඩියෝ එකේ අන්තිමට ඒකේ නම පෙන්නනවා. අපි ඒකට තමයි ගියේ. අපි යන්නේ දැන් වෙලාව ඇති රෑ 9ට විතර. අපි දෙන්න ඊට පස්සේ මට ATM එකට යන්නත් ඕනේ වුණා. ඒ හන්දා අපි බීච් එකෙන්ම යන්නම් කියලා ගියේ. ඊට පස්සේ ආයෙ වටයක් එන්න ඕනේ ATM එකට යන්න. ඒ හන්දා අපි ඔතනින් රෙස්ටොරන්ට් එකෙන්ම කෙලින්ම මේන් රෝඩ් එකට බහැලා එතනින් ගියා. දැන් මේ අපි යනවා. දැන් ගෙදර යන ගමන් අපි පික්මි එකක් දාගෙන යන ගමන් මේ තියෙන ළමයි මං කිව්වේ බ්‍රවුන්ස් බීච් ඒ රෝඩ් එක රැට හරි ලස්සනයි. මං කලින් vlog එකෙත් කිව්වේ මං නම් හරි ආසයි. ඒ වෙලාවට පැත්තේ පල්ලිවල මංගල්ලත් එක්ක ඒ හන්ද ලයිට්ස් එහෙම දාලා හරි ලස්සනට තිබ්බා. අපි දෙන්න ඉතින් කොහොම හරි එතන ඉඳන් විනාඩි 10න් වගේ යන්නත් පුළුවන් යාළුවාගේ ගෙදරට. එතන ඉඳන් ඊට පස්සේ අපි කොහොම හරි 9:00 විතර වෙද්දි වගේ මට මතක විදිහට අපි ගියේ.
මේ කොහොම හරි ඊළඟ දවසේ මේ සන්ඩේ මං ගෙදර යන්න තමා හදන්නේ. මං ආවේ කොහොම හරි බ්‍රහස්පතින්දා හවසද කොහෙදනේ. ගොඩක් දවසත් හිටියා. දැන් මෙයාලා චර්ච් යන්න රෙඩි වෙනවා. ඒ හන්දා එහෙම්මම මමත් ඊට පස්සේ රෙඩි වෙලා ඔහොම පාරට ගියා බස් එකේ යන්න. ඉන්නේ මගේ යාළුවගේ අම්මා. ඒ ඇන්ටි අංකල්ගේ හරි හොඳයි යන්නේ. දැන් ඉතින් මම මේ බඩු ගොඩක් උස්සගෙන යන්නේ අර ගත්ත කැන්ඩල් වැක්ස් එකේ කොහොම හරි කිලෝ 2ක් විතර තිබ්බ මගේ ඇඳුනුයි බෑග්ස් කොහොම හරි 4ක් විතර එල්ලගෙන ගියේ. හොඳ වෙලාවට බස් වල හිටගෙන යන්න හම්බුන්නේ නැහැ. ඉඳගෙන යන්න හම්බුණ හන්දා හොඳයි. අදට එහෙනම් vlog එක එච්චරයි ළමයි. දැන් ඉතින් මේ ටිකේ ආයෙ ගෙදර තමයි ඉන්නේ. ඉස්සරහට තව ලස්සන vlogs ගේන්නම්. එහෙනම් next vlog එකෙන් හම්බෙමු.